අද අපි කිමිදෙන්න යන්නේ ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමයේ උපත සිදුණු කතාවට. හැබැයි මේක නිකම්ම නීති පොතක තියෙන දූවිලි ගහපු පාඩමක් නෙවෙයි. කොහෙත්ම නැහැ. මේක ඇත්තටම දේශපාලන චෙස් ගේම් එකක් වගේ. එක පැත්තකින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව අනිත් පැත්තෙන් ලංකාවේ නැගින නායකයෝ. පුදුම දේ තමයි මේ මුළු චෙස් බෝඩ් එකම සෙට් වෙන්නේ ලංකාව පාලනය කරන්න ගිහින් බ්‍රිතාන්‍යයන්ට ඇතිවුණු මූල්‍ය අර්බුදයක් නිසා. ඒ කියන්නේ රටේ වියදම ආදායම පහු කරගෙන ගියපු එක තමයි මේ හැම දෙයකම ආරම්භය. හරියටම මේක හරිම අපූර්ව කතාවක්. මොකද අපි මේ මූලාශ්‍ර දිහා බලද්දි දකින්නේ ආණ්ඩුකාරවරයා කියන තනි පුද්ගලයෙක් අතේ තිබුණ අසීමිත බලය ටිකෙන් ටික අරගල කරලා ජනතා නියෝජිතය අතට ගන්න හැටි. ඔව්. ඉතින් මේ ගමන ඇතුලේ අපිට කෝල්බ්‍රුක්, මැකලම්, මැනින් වගේ ප්‍රතිසංස්කරණ කියන ස්ටේජ් කීපයක්ම හම්බ වෙනවා. මේ හැම රිෆෝම් එකක්ම අර චෙස් ගේම් එකේ එක එක ඉත්තෙක් ඉස්සරහට තියෙන වගේ වැඩක්. අපි බලමු මේ ගේම් එක කොහොමද දිගරන්නේ කියලා. එහෙනම් පටන් ගමු පළවෙනි මූව් එකෙන්. 1829 වෙනකොට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ලංකාව කියන්නේ පාඩු ලබන ප්‍රොජෙක්ට් එකක්. ඔව් ඒක හරි. එයාලා මෙහි ආවේ ලාභ ගන්න මිසක් සාක්කුවෙන් සල්ලි වියදම් කරලා රටක් පාලනය කරන්න නෙවෙයිනේ. ඇත්තටම. ඉතින් මේ පාඩුව නවත්තන්න මොකක්ද කරන්න කියලා හොයන්න තමයි කෝල්බ්‍රුක්ව ලංකාවට එවන්නේ. අපි කෝල්බ්‍රුක් කොමිසම කියලා දන්නේ ඒකනේ. ඔව්. කෝල්බ්‍රුක්ගේ මිෂන් එක හරිම පැහැදිලි. වියදම් කපන්න ආදායම් වැඩි කරන්න. ඒ එක්කම අර නීති පද්ධතියේ වෙනස්කම් යෝජනා කරන චාල්ස් හේ කැමරන් වත් එවනවා. දෙන්නෙක් එනවා. ඔව්. මේ දෙන්න අවුරුදු කීපයක් ලංකාව පුරාම ගිහින් තොරතුරු හොයලා තමයි Tamanගේ රිපෝට් එක දෙන්නේ. ඒකේ තිබුණු යෝජනා ලංකාවේ පරිපාලන සහ දේශපාලන සිතියම සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒ යෝජනා අතරින් කිහිපයක් තියලා ඇතරම ගේම් චේන්ජින්. එකක් තමයි උඩ රටයි පහත රටයි එකතු කරලා එකම පරිපාලනයක් යටතට ගේන එක. වියදම් අඩු කරගන්න හොඳ ක්‍රමයක්. ඕ. ඊට පස්සේ අර නොමිලේ වැඩගත් රාජකාරී ක්‍රමය අහෝසි කරනවා. හැබැයි මට හිතෙන විදිහට මේ අතරින් දේශපාලන චෙස් ගේම් එක පටන් ගත්ත තැන තමයි ව්‍යවස්ථාදායක සභාවක් සහ විධායක සභාවක් ඇති කරන්න කරපු යෝජනාව. අන්න ඒක තමයි. ඒ වෙනකල් ආණ්ඩුකාරවරයා කියන්නේ රජෙක් වගේනේ. මේකේ බලයට පොඩි හරි සීමාවක් දාන්න උත්සාහ කරනවා. ඒක තමයි වැදගත්ම දේ. තව වැදගත් දෙයක් තියෙනවා. ඒ ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කරන්න යෝජනා කරන එක. ඔව්. ඒක පිටින් බලනකොට හොඳ දෙයක් වගේ පෙනුනට ඒක පිටිපස්සේ තිබුණු ආර්ථික අරමුණ අපේ මූලාශ්‍රවල පැහැදිලිව තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි ඉංග්‍රීසි උගන්වල අඩුපඩියට රජයේ ලිපිකරු රැකියාවලට ලාංකියනව බඳවා ගන්න එක. එතකොට එංගලන්තෙන් එන සුදු නිලධාරීන්ට ගෙවන අධික වැටුප් ඉදිරි කරගන්න පුරුවා. ඒකනම් හරිම සූක්ෂම අදහසක්. අපි හිතන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය දුන්නේ හරිම හොල්ද චේතනාවෙන් කියලා. නමුත් ඒක පිටිපස්සේ තිබිලා තියෙන්නේ කොලෝනියල් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ හරිම ප්‍රායෝගික ආර්ථික අවශ්‍යතාවයක්. හරියටම. හරි. එතකොට කෝල්බ්‍රුක්ගේ මේ යෝජනා ගොඩක් අතරින් අර ව්‍යවස්ථාදායක සභාව කියන එක තමයි ඊළඟ අවුරුදු 100ක විතර දේශපාලන සටන් බිම බවට පත් වෙන්නේ. ඇයි මේ යෝජනාවේ තරම් විප්ලවීය වුණේ කාලෙ හිටියට? මොකද ඒ වෙනකල් ලංකාවේ නීති හැදුවේ ආණ්ඩුකාරවරයා. ඒක තනි පුද්ගලයෙක්ගේ තීරණයක්. ඔව්. නමුත් ව්‍යවස්ථාදායක සභාවක් කියන්නේ නීති හැදෙන ක්‍රියාවලියට තව පිරිසක් සම්බන්ධ කරගන්නවා කියන එක. මේක තමයි ලංකාවේ නීති හැදෙන පළවෙනි ආයතනය. හැබැයි ඒකේ ව්‍යුහය දිහා බැලුවම තමයි අපිට මේකේ තිබුණු සැබෑ තත්ත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මුළු සමාජිකයෝ 15යි. නිලලත් සමාජිකයෝ, ඒ කියන්නේ ආණ්ඩුවේ උහළ නිලධාරීන් 9 දෙනෙකුත්. 9 දෙනෙක්ම. ඔව්. නිල නොලත් සමාජිකයෝ, ඒ කියන්නේ ආණ්ඩුවට සම්බන්ධ නැති ප්‍රභූන් 6 දෙනෙකුත් හිටියා. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගණන් ටික බැලුවම පේනවා මේකේ තියෙන අසමතුලිතතාවය. ඔව්. 15කින් 9ක්ම ආණ්ඩුවේ අය. ඒ කියන්නේ ආණ්ඩුකාරවරයාට ඕනෙම දෙයක් සම්මත කරගන්න තවමත් බහුතරය තියෙනවා. අනිවාර්යෙන්ම. නිල නොලත් 6 දෙනාට පුළුවන් කතා කරන්න විරුද්ධ වෙන්න. හැබැයි ඡන්දයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පරදිනවා. මේක ඇත්තටම බලය බෙදීමක් නෙවෙයි, බලය බෙදෙනා වගේ රංගපෑමක්. හරියටම. මේකේ බලය හරි විදියට බැලන්ස් වෙලා තිබුණේ නැහැ. ඒක හිතාමතාම හදපු දෙයක්. ඒ නිසා තමයි මේ ක්‍රමය පටන් ගත්ත දවසේ ඉඳලම ඊළඟ ප්‍රතිසංස්කරණ ඉල්ලන සටනත් පටන් ගන්නෙ. අන්න එතනින් තමයි අපේ චෙස් ගේම් එකේ ඊළඟ අධීර පටන් ගන්නෙ. ඉතින් මේ අසමතුලිතතාවයට විරුද්ධව කවුද මුලින්ම නැගී හිටින්නේ? අපි හිතන්නේ ලාංකික නායකයෝ කියලා. නමුත් මූලාශ්‍රවල තියෙන විදිහට මේ කතාවේ පුදුම හිතන පෙරලියක් තියෙනවා. ඔව්. මේ සටන මුලින්ම පටන් ගන්නේ ජෝර්ජ් වෝල් කියලා යුරෝපීය වැවිලිකරුවෙක්. ඕ තමයි ලංකා සංගමයේ පිටුවගෙන ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් සමාජිකයන්ගේ නියෝජනීය වැඩි කරන්න කියලා මුලින්ම හඬනගන්නේ. එක නිමිෂයක්. ඒක ටිකක් පුදුමයි.
ඇයි යුරෝපීය වැවිලිකරුවෙක් ලාංකික නියෝජනය වැඩි කරන්න සටන් කරන්නේ? ඒක යාගෙම ප්‍රජාවගේ බලයට අභියෝගයක් නෙවෙයිද? ඒක හොඳ ප්‍රශ්නයක්. මෙතනදී තේරුම් ගන්න ඕන දේ තමයි ඒ කාලේ තිබුණු ප්‍රධාන ගැටුම සුද්දෝ vs කළු ජාතිකයෝ කියන එකට වඩා ආණ්ඩුව vs ආණ්ඩුවෙන් පිට ඉන්න බලවත්තු කියන එක. හරි. ජෝර්ජ් වෝල් වගේ වැවිලිකරුවන්ට තමන්ගේ ව්‍යාපාරවලට බලපාන නීති ගැන ආණ්ඩුව එක්ක කේවල් කරන්න අවශ්‍ය වුණා. ආණ්ඩුකාරවරයාගේ අසීමිත බලය එයාලටත් ප්‍රශ්නයක්. තේරුණා. පස්සේ කාලයකදී තමයි පොන්නම්බලම් රාමානාදන්, පොන්නම්බලම් අරුණාචලම්, සර් ජේම්ස් පීරිස් වගේ උගත් ලාංකික නායකයෝ මේ සටනට එකතු වෙලා ඒක ජාතික මට්ටමේ අරගලයක් බවට පත් කරන්නේ. හරි. ඒතර මේ හැමෝගෙම පීඩනයේ ප්‍රතිඵලයක් විදිහට බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඊළඟ ඉතා දෙනවා. ඒ තමයි දානම්බෂේ 10 මැකලම් ප්‍රතිසංස්කරණ. ඒකෙන් මොකද ඒතරම වෙනස් වුනේ? සභාවේ සමාජික සංඛ්‍යාව 15 ඉඳලා 21ට වැඩි කළා. නිලලත් සමාජිකයෝ 11යි, නිල නොලත් අය 10යි. ඉතින් බලන්න තාමත් ආණ්ඩුවට එක ඡන්දයක් වැඩි. තවමත් ටිකක් වැඩි. ඔව්. 11ට 10යි. චෙස් ගේම් එකේ තත්ත්වය තවමත් ආණ්ඩුකාරවරයාට වාසි. හැබැයි වැදගත් දේවල් දෙකක් වුණා. ඉංග්‍රීසි උගත් යම් දේපලක් හිමි ලාංකිකයන්ට ඊටම සීමිත ඡන්ද බලයක් ලැබුණා. ඒ වගේම උගත් ලාංකිකයා වෙනුවෙන් විශේෂ ආසනයක් වෙන්නුණා. ඒ උගත් ලාංකිකයා කියන ආසනය දිනාගන්නේ පොන්නම්බලම් රාමනාදන්. ඉතින් ඒක ඓතිහාසික ජයග්‍රහණයක්. ඔව් ඒක ඇත්ත. ඒත් ලොකු චිත්‍රය දිහා බැලුවම මේකත් තවත් ඇස් බැඳුමක් වගේ. බලය තවමත් ආණ්ඩුව අතේ. ඉතින් ලාංකික නායකයෝ මේ ලැබුණු දෙයින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. අරගලේ තවත් උත්සන්න වෙනවා. හරියටම විශේෂයෙන්ම 1905 සිංහල මුස්ලිම් කෝලාහලය වගේ සිදුවීම් එක්ක ලාංකික නායකයන්ට තේරෙනවා Taman තවදුරටත් බිදිලා ඉඳලා හරියන්නේ නැහැ. එකතු වෙන්න ඕන කියලා. ඔව්. Tamanගේ අයිතීන් වෙනුවෙන් එකට එකතු වෙලා ශක්තිමත්ව සටන් කරන්න ඕන කියලා. අන්නේ අවබෝධය තමයි ඊළඟ තීරණාත්මක සිදුවීමට පාර කපන්නේ. ඒ කියන්නේ ලංකා ජාතික සංගමය බිහිවීමට. ඔව්. ඒක තමයි මේ කතාවේ ටර්නින් පොයින්ට් එකක්. ඒ වෙනකල් තිබුණු විවිධ සංගම් එකතු වෙලා සිංහල දෙමළ මුස්ලිම් නායකයෝ ඔක්කොම එකම වේදිකාවකට එනවා. හරිම වැදගත් දෙයක් ඒක. එකේ එකමුතුකම පෙන්වන්න තමයි පළමු සභාපති විදිහට පොන්නම්බලම් අරුණාචලම් මහත්මයාව පත් කරන්නේ. හරියටම. ඒකෙන් ඒ එකීය භාවය පෙන්눔 කළා. ඉතින් මේ අලුත් එක්සත් බලවේගයේ පීඩනයට බ්‍රිතාන්‍ය ආණ්ඩුව කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? ඔවුන්ගේ ඊළඟ මූව් එක මොකක්ද? ඒ තමයි 1920 මැනින් ප්‍රතිසංස්කරණ. මෙන්න මේක තමයි මේ මුළු චෙස් ගේම් එකේම සූක්ෂමම සහ කපටිම චාල්‍ය. සභාවේ මුළු සමාජික සංඛ්‍යාව 37 දක්වා වැඩි කරනවා. නිලලත් අය 14යි, නිල නොලත් අය 23යි. පළවෙනි වතාවට නිල නොලත් අයට පැහැදිලි බහුතරයක් ලැබෙනවා. 23ට 14යි. ඔව්. එතකොට ඉතින් ගේම් එක ඉවරයිනේ. ලාංකිකයෝ දිනුම් හැමෝම හිතන්නේ නැති. නමුත් ඔබ කිව්වා වගේ මේකේ කපටිකමක් තියෙනවා. ඔව්. මූලාශ්‍රවල මේක හඳුන්වන්නේ නංගිව පෙන්නලා අක්කව දුන්නා වගේ වැඩක් කියලා. ඒක හරිම අපූර්ව යුතුමක්. හරි මොකක්ද එතන වෙන්නේ? මෙතන වෙන දේ තමයි නිල නොලත් 23 දෙනාගෙන් 7ක්ව පත් කරන්නේ ආණ්ඩුකාරවරයා විසින්. ඒ කියන්නේ ඒ අය ආණ්ඩුකාරවරයාට පක්ෂපාතී අය. එතකොට ආණ්ඩුකාරවරයාට පුරුවන් Tamanne නිලලත් 14යි, Taman පත් කරපු 7 දෙනයි එකතු කරලා 14යි 7යි 21යි. ඔව් 21ක බහුතරයක් හදාගන්න. ඒ කියන්නේ ඒක බලයේ මායාවක්. It's the illusion of power. පිටරට ඉන්න අය, ලන්ඩන් වල ඉන්න අයට report කරන්න පුළුවන් අපි ලාංකිකයන්ට බහුතර බලය දුන්නා කියලා. හරියටම. කඩලාසියේ ඒක තියෙනවා. ඒක කඩදාසිය හරිම ලස්සනයි. හැබැයි ඇත්තටම බලය පාවිච්චි කරන්න ගියාම ආණ්ඩුකාරවරයාට හැම තිස්සෙම දිනන්න පුළුවන් බෑක්ඩෝ එකක් හදලා තියෙනවා. ඔව්. ඡන්දෙන්පත් වුණු 14 දෙනාට මේකට විරුද්ධව කිසිම දෙයක් කරන්න බෑ. මේකනම් දේශපාලන උපායක දක්ෂම උදාහරණයක්. ඒක එහෙමයි. හැබැයි ලංකා ජාතික සංගමය මේ උගලට අවුනේ නැහැ. ඔවුන් මේ රැවටිලි කාර්යක්‍රමයට දැඩිව විරුද්ධ වුණා. ඔවුන් මොකද කළේ? ඔවුන්ගේ යටතේ පැවැත්වෙන මැතිවරණය වර්ජනය කරනවා කියලා තර්ජනය කළා. ඒ පීඩනය කොච්චර දරුණු වුණාද කියනවනම් ආණ්ඩුකාරවරයාට සිද්ධ වෙනවා ඉක්මනින්ම තවත් ප්‍රතිසංස්කරණයක් දෙනවා කියලා පොරොන්දු වෙන්න. ඉතින් අන්න ඒ පොරොන්දුව තමයි අවසාන අදියරට කියන්නේ සැබෑ බහුතර බලය ලැබෙන තැනට අපි වරගෙන එන්නේ. ඒ තමයි 1924 මැනින් ඩිවෙන්ෂයර් ප්‍රතිසංස්කරණය. ඔව්. මෙතනදී සභාවේ සමාජික සංඛ්‍යාව 49ක් දක්වා විශාල කරනවා. නිලලත් සමාජිකයෝ 12යි. 12යි. නිල නොලත් සමාජිකයෝ 37යි. 34 12යි. මෙතන නම් ඉතින් කිසිම සැකයක් නැහැ.
ආණ්ඩුකාරවරයාට තමන්ගේ අයව පත් කරලා බහුතරය හදාගන්න කිසිම ක්‍රමයක් නැහැ. කොහෙත්ම බෑ. නිල නොලත් අයට ඒ කියන්නේ ලාංකික නියෝජිතයන්ට පැහැදිලි ශක්තිමත් ප්‍රතික්ෂේප කරන්න බැරි බහුතරයක් ලැබෙනවා. චෙස් ගේම් එකේ මේ වටෙන් ලාංකික නායකයෝ පැහැදිලිවම දිනනවා. ඒක තමයි තීරණාත්මකම වෙනස. ලංකාවේ නීති සම්පාදනය කිරීමේදී කියන්නේ රටේ අනාගතය තීරණය කරන නීති හදනකොට ලාංකික නියෝජිතයන්ට සැබෑ බලයක් ලැබුණු පළමු අවස්ථාව තමයි ඒ. ඉතින් අපි දැක්කා බ්‍රිතාන්‍යයන්ගේ භාණ්ඩාගාරයේ හිල් වෙලා පටන් ගත්ත කතාවක් දශක ගණනාවක් පුරා දිගෑරුණු දේශපාලන චෙස් ක්‍රීඩාවක් කරහා අවසානයේදී ලාංකිකයන්ට සැබෑ නියෝජන බලයක් ලැබීමෙන් කෙලවරනුණු හැටි. මේක එක රැයකින් ලැබුණු දෙයක් නෙවෙයි. මේක උද්ඝෝෂණ, සාකච්ඡා, සූක්ෂම උපාය මාර්ග සහ නොනවතින පීඩනය හරහා දිනාගත්ත දෙයක්. අවසාන වශයෙන් ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු වෙනෝ මේ වගේ පියවරෙන් පියවර ටිකෙන් ටික බලය ඉල්ලලා ලැබෙන දේ ප්‍රමාණවත් නැහැ කියලා තව තවත් ඉල්ලලා අරගල කරලා දිනාගන්න සිදුවුණු මේ දීර්ඝ ක්‍රියාවලිය. ඔව්. නිදාසින් පස්සේ අපේ දේශපාලන සංස්කෘතිය හැඩගැස්වීමට කොහොම බලපාන්නේ නැතිද? නිරන්තරයෙන්ම පවතින ක්‍රමයට අභියෝග කිරීමේ සහ ලැබෙන දේන් සෑහීමකට පත් නොවි තවත් ඉල්ලීමේ දේශපාලන පුරුද්දක් සමහර විට අපිට උරුම වුණේ මේ ඉතිහාසයෙන් වෙන්න බැරිද? ඒක නිකමට හිතලා බලන්න වටින කරුණක්. ඉතින් අපි හිතනවා ඔබ අද බොහෝ දේවල් මේ සාකච්ඡාව ඇසුරෙන් ඉගෙන ගන්න ඇති කියලා සහ මතක තියාගන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් තව තවත් නරඹන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. මතක ඇතුව like එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක ආපු ගමන් ඔබට දැනගන්න පුළුවන්. සුබ දවසක්.